චව් යාළුවනේ අද අපි ආවා අපේ තක්කලි වගාවේ පළවෙනි වතාවට තක්කලි බෝතල් හදන්න තක්කලි කඩන්න. අපි කලින් කණ්ඩ විතරයි තක්කලි කැඩුවේ මේ දවස් ටිකේ. දැන් අපි තක්කලි මේ බෝතල් කරන්න. මොකද අපිට මේ සීත කාලය ආපුවාම තක්කලි වෙවෙන්නේ නැහනේ. අපි සීත කාලේට කන්න මේවා හදලා බෝතල් කරලා තමයි තියාගන්නේ. අවුරුද්දක් කල් තියාගන්න පුළුවන්. සමහරට අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන්. ඔයගලන්ට පෙන්වන්නම් මේ තක්කලි බෝතල් කොහොමද කරන්නේ කියලා. මුලින් ඉඳලම දැන් ඉස්සෙල්ලා මේ තක්කලි ටික කඩාගෙන මේ බලන්න යාළුවා ලස්සන තක්කලි මේක වෙනත් වර්ගයක්. ඉස්සෙල්ලා එක නෙමෙයි. ලස්සනට ඇවිල්ලා තියෙනවා මේක. මේ වගේ මෙහෙම පැයිලා තියෙනවා. දැන් ඉතින් මේ දවස්වල කැඩුවේ නැත්තම් මේකට අක්කාලා සවුත් වෙනවා. මේ ටික කපලා තමයි අපිට ගන්න වෙන්නේ. ඔක්කොම කඩන්න මේ කේස් එක ඉඩ මදි වුණා. අදට මේ ටික කඩලා මේ ටික බෝතල් ඉවරනාම අපි හෙට ඉතුරු ටික කඩලා බෝතල් කරනවා. දැන් අපි යාළුවනේ අර ඉස්සෙල්ලාම දැන් බෝතල් හදන්න කලින් මේවා අපි හොදලා තියාගෙන හිටපු ඒවා. නමුත් දැන් හොදලා ගොඩක් දවස් නේ. ඒවට අපි මේකට දාලා මැෂින් එකට දාලා හොද ගන්නවා මේ බෝතල් ටික. ඒකට මේ මූඩි අපි දැන් මේ පරණ මූඩි අපි බෝතලේ හදනකොට මේ පරණ මූඩි ඔක්කොම අයින් කරලා අලුත් මූඩි තමයි දාන්නේ.
වැඩේ අවසానයි දැන්. මේක දැන් මේවා ටික බෝතල් ටික අනිත් පැත්ත හරවන්න තියෙන්නේ. මේක හරවලා මේ විදිහට දැන් මේ අවුරුද්ද ගහනවා අපි දැන් 2026 අවුරුද්ද කියලා ගහනවා. මොකද දැන් 2025 ඒව තාම තියෙන නිසා මේ විදිහට අවුරුද්ද ගහලා තව අවුරුද්දක් දෙකක් මේවා පාවිච්චි කරන්න අපිට කල් තියා ගන්න පුළුවන්. මම කතා කරේ නේද? මම ආව ඉතරේ කතා කරේ නේද?